එක්තරා දවසක එක හොරෙක් රෑක ගේකට පනින්න කියලා ඒ ගෙදර මැටි බිත්තියක් හාරන්න පටන් ගත්තා. හැබැයි ඒ බිත්තිය හරීම බාල විදිහට හදලා තිබුණු එකක්. හොරා බිත්තිය හාරනකොටම මුළු බිත්තියම හොරාගේ ඇඟට කඩාගෙන වැටිලා හොරා එතනම ජීවිතක්ෂයට පත් වුණා. පස්සේ මේ හොරාගේ සහෝදරයා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අධිකරණයට ගියා. ගිහින් මෙහෙම කිව්වා. රජතුමනි, මගේ සහෝදරයා තමන්ගේ රක්ෂාව කරන්න යද්දී ඒ ගෙදර මිනිහා බිත්තිය හරියට හදලා නැති නිසා බිත්තිය ඇඟට වැටිලා මලා. මට මේකට සාධාරණයක් ඕනි. රජ්ජුරුවොත් ඔළුව වනලා, නිවරදි, රටක බිත්ති මේ වාගේ බාල වෙන්න බෑ. වහාම ඔය ගෙදර අයිතිකාරයාව උසාවියට කැඳවනු කියලා නියෝග කළා. එතැන් සිට වැරදිකාරයා සිවීමේ හාස්‍යජනක දාමය ආරම්භ වුණා. අධිකරණයට ආව ගෙදර අයිතිකාරයා බයින් ගැහි මෙහෙම කිව්වා. අනේ රජතුමනි, ඕක මගේ වැරද්දක් නෙවෙයි. මම නෙවී බිත්තිය බැන්දේ. ඕක බැන්ද බාසුන්නෙහි තමයි බාල විදිහට බිත්තිය බැඳලා තියෙන්නේ. රජ්ජුරුවෝ වහාම බාසුන්නෙහිව ගෙන්නුවා. බාසුන්නෙහි අධිකරණයට ඇවිත් මෙහෙම කිව්වා. රජතුමනි, මම නෙවී වැරදිකාරයා. මම මැටි අනනකොට වතුර ඇදපු මිනිහා මැටි ගොඩට ඌණාවට වඩා වතුර දැම්මා. ඒකයි බිත්තිය බාල වුණේ. රජ්ජුරුවෝ වතුර අදින මිනිහාව කැඳවුවා. වතුර අදින මිනිහා ඇඬුම් මුහුණින් මෙහෙම කිව්වා. අනේ දේවයන් වහන්ස, මම පළපුරුදු මිනිහෙක්. හැබැයි කුඹල්කරු මට හදලා දීපු කලගෙඩියේ කට ලොකුවට තිබුණේ. ඉතින් මම වතුර හලද්දී එකපාරටම ගොඩාක් වතුර හැලුණා. රජ්ජුරුවෝ වහාම කුඹල්කරුවව උසාවියට ගෙන්නුවා. අධිකරණයට ආව කුඹල්කරු වේවුලමින් කිව්වා, රජතුමනි, මම සකපෝරුවේ තියලා මේ කලගෙඩිය හදන වෙලාවේ ලස්සන තරුණ කාන්තාවක් හැඩ වෙලා සලුපටවල් එලවමින් ඒ අසලින් පාරේ ගියා. මගේ හිත ඒ වෙත ඇදිලා ගිය නිසා මට කලගෙඩියේ කට ලොකු වුණා. කැකිල්ලේ රජ්ජුරුවන්ට දැන් නියම වැරදිකාරයාව හම්බ වුණා. රජ්ජුරුවෝ නියෝග කළා ඒ ලස්සන කාන්තාවව වහාම අල්ලගෙන ඇවිත් උල තියන්න. හැබැයි රාජපුරුෂයෝ ඇයව උල තියන්න යද්දී ලොකු ප්‍රශ්නයක් වුණා. මේ කාන්තාව හරිම කෙට්ටු, සිහින් සිරුරක් තිබුණු කෙනෙක්. ඉතින් සකස් කරලා තිබුණු උල ඇයට වඩා ගොඩක් විශාල වැඩි වුණා. රාජපුරුෂයෝ ආපහු රජ්ජුරුවෝ ළඟට ගිහින් කිව්වා, රජතුමනි, මේ කාන්තාව කෙට්ටු වැඩි. අපේ උලට ඇයව තියන්න බෑ. ඒ වෙලාවේ දවල් කෑම වෙලාවත් කිට්ටු වෙලා තිබුණු නිසා නඩුව ඉක්මනට ඉවර කරන්න හිතපු කැකිල්ලේ රජ්ජුරුවෝ ඉතිහාසගත වෙන අන්තිම තීන්දුව දුන්නා. ඕකට මොකද? දැන් ඔය හදපු උල අපරාධේ දමන්න බැහැනේ. ඒ නිසා වහාම ගම්මැදට ඵලයන් පාරේ යනකොට ඉන්න මහත මිනිහෙක්ව අල්ලගෙන ඇවිත් මේ උලේ සිටවපන්. අන්තිමට සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති පාරේ සාමකාමීව ඇවිදගෙන ගිය අහිංසක මහත මිනිහෙක්ව රාජපුරුෂයෝ අල්ලගෙන ඇවිත් රජ්ජුරුවන්ගේ සාධාරණිය ඉටු කරන්න උල තියලා මැරුවා.